එක් නිහඬ සන්ධ්‍යාවක අසාමාන්‍ය දෙයක් ශාෂාගේ කාමරයට ගලා ආවා. එය ඇගේ ලෝකය සදහටම වෙනස් කරන්නට තිබූ දෙයකි. මගේ කාමරේ මොකක්ද මේ පාවෙන්නේ? මේක පණ තියෙන දෙයක් වගේනේ. සියුම් පොප් හඬක් සමගින් බබල් එකකින් ශාෂා මෙතෙක් දැක නොතිබූ සත්වයෙක් මතු වුණා. හායි ශාෂා, බය වෙන්න එපා. මම පොපි. මම ආවේ බබල් ගම් ග්‍රහලෝකයෙන්. බබල් ගම් ග්‍රහලෝකයක්. ඒක පුදුම හිතෙන දෙයක්. ඔව්, හැබැයි අපේ ලෝකෙට කරදරයක් වෙලා. චුවර්ට්ස්ලා ඇවිත් අවශ්‍ය ප්‍රමාණයට වඩා දේවල් අරගෙන යනවා. පොපි පැමිණිය අනතුරු ඇඟවීමක් සමගයි. ඊ타මත්ම මිහිරි ලෝකයක් බරපතල අනතුරක තිබුණා. මට උදව් කරන්න පුරුවන්ද? කොහොමද? ඔයාට තියෙන්නේ මාත් එක්ක එන්න විතරයි. ඒ වගේම මතක තියාගන්න මෙතනදී අවංකකම තමයි ඔයාගේ සුපිරි බලය. පොප් හඬක් සහ ඇදීමක් සමගින් ශාෂා කැන්ඩි සහ වර්ණ වලින් සෑදුණු ලෝකයකට ගසාගෙන ගියා. බබල් මග දිගේ යන්න හසේ පාවෙන්න කුඩා පොප් හඬ සමතන මැජික් වගේ දැන් මම දැඩිව අල්ලගන්න උත්සාහ කරන්න බය වෙන්න එපා ඔබ ඉහළ බලද්දී රාසජනක ගමනක් කියලා සිතනවා. බබල් ගම් ග්‍රහලෝකය විශ්වයේ තිබූ මිහිරිම ඇලෙන සුළුම ස්ථානය විය. ආදරයෙන් පිළිගන්නවා ශාෂා. අපේ ලෝකය ඊටාම භයානක තත්වයක තියෙන්නේ. මට කොහොමද උදව් කරන්න පුරුවන්? ඔබේ අවංකකමින් පමණයි චුවර්ස්ල පරදවන්න පුරුවන්. ඔබ වංචා කළත් ඔබේ බුබුල විදියයි නමුත් සත්‍යය ඔබට සැදිය හැකි මිහිරිමදේ. ඔබ වංචා කළොත් ඔබේ බුබුල බිඳියයි නමුත් සත්‍යය ඔබට සැදිය හැකි මිහිරිමදේ. ඒ දිග හරින්න දිලිසෙන්නට සලසුනන්න බැබලෙන්නට ඉඩ දෙන්න අවංක හදවත් මුළු. මට තේරෙනවා. මම හරි දේ කරන්නම්. ඔවුන් නොලැබූ මිහිරට බඩගිනිව සිටි මහා චුවර්ස්ලා මහා කණාය පැමිණෙන විට පොළව කම්පා වුණා. අපිට සියලුම බබල් ගම් දෙන්න. නැත්තම් බෑ. ඔයාලට අයිති නැති දේවල් ගන්න බෑ. දිරියෙන් ඉන්න ශාෂා හදවතට ඉඩ දෙන්න පියකරුවත් මේක මගේ ඇයි කියන්න සත්‍ය අඳුරුම රාත්‍රියට වඩා දීප්තිමත් දිරියෙන් ඉන්න ශාෂා ඔබ තමයි මඟ පෙන්වන එළිය. ඒත් අපිට ඕන උනේ පොඩි විනෝදයක් විතරයි. විනෝදය හුණ්ඩයි. හැබැයි අනිත් අයට රිදවන විනෝදයක් නෙවෙයි. බියට වඩා අවංකකම තෝරාගත් එක් නිර්භීත දෙරියක් නිසා ග්‍රහලෝකය ආරක්ෂිත විය. ස්තුතියි ශාෂා. ඔයා අපේ ග්‍රහලෝකයේ බේරගත්තා. පොඩි සතුටත් බෙදාගන්න පුංචි විනෝදයත් බෙදාගන්න සෑම දිනාටම ඇතිතරම් දේවල් තියෙනවා. සෑම දිනකම හිනා වෙන්න සතුටින් හිනා වෙන්න ඒක තමයි බබල් ගම් ග්‍රහලෝකයේ සිරිත. දැක්ක නේද? පොඩි සත්‍යයක් වුණත් ලොකු වෙනසක් කරනවා.
පොපි මට ඔයාව ආයෙත් දකින්න ලැබෙයිද? ඔයා බුබුලක් පිම්බ හැම වෙලාවකව මම එතන ඉන්නවා. මම දැන් යන්නද පොපි? සමුගන්න වෙලාව ඇවිත් ඉතින් ආයුබෝවන්. එතෙන් පටන් සෑම උදෑසනකම කුඩා බුබුලක් ශාෂාගේ කාමරයට ගලා ආවා. එය ආවේ සත්‍ය සෑම විටම ජයගන්නා බවට වූ මිහිරි මතක් කිරීමක් ලෙසය. මේ පැංචෝ